පහත සඳහන් වාක්‍ය දෙකෙන් නිවැරදි වාක්‍ය කුමක්ද? මා ප්‍රශ්නේ ගෙන ඉන්නේ for සහ since පද දෙක භාවිතය සම්බන්ධයෙන්. අංක 1 වාක්‍ය Nimal has been in India for 3 days. අංක 2 වාක්‍ය Nimal has been in India since 3 days. බදන්න for යොදලා කාල පරාසයක් සඳහන් කළ යුතුයි. මා ඉහිතින් දී තිබෙනවා for period of time. since යොදලා start of the period. period එක start එක දිනයක් මාසයක් වෙලාවක් නිශ්චිත වෙලාවක් ආදී වශයෙන් විය යුතුයි. ඒ අනුව මේ පද දෙකෙන් නිවැරදි මේ වාක්‍ය දෙකෙන් නිවැරදි වාක්‍ය වන්නේ අංක 1 Nimal has been in India for 3 days. අංක 1 වාක්‍ය නිවැරදි.